ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ විසිල් බෝඩ් එකක් විතරක් භාවිතා කරලා විනාඩි 5න් ඉතාමත් සරල මෙන්න මේ වගේ ලස්සන කාඩ්බෝඩ් වෙසක් කෝඩුවක් හදාගන්න විදිය. ඉතින් මේක ඉතාම සරලයි මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් මේකට තනි විසිල් බෝඩ් එකක් තිබ්බනම් ඔයාලට හොඳටම ඇති. ඉතින් මම තනි විසිල් බෝඩ් එකක් ගත්තා. ඒකේ මම මේ විදිහට ගහ ගන්නවා සෙන්ටිමීටර් 12 කොටුවක්. ඒ කියන්නේ හතර පැත්තම සෙන්ටිමීටර් 12ක් වෙන සයිස් එකේ කොටුවක් ගහ ගන්නවා. ඉතින් එක පැත්තක් ඔන්න මම ගහගත්තා සෙන්ටිමීටර් 12යි. ඔන්න අනිත් පැත්තත් ගහ ගන්නවා සෙන්ටිමීටර් 12යි. ඒ වගේම හතර පැත්ත මම මේ විදිහට සෙන්ටිමීටර් 12ක් වෙන්න කොටුවක් ගහ ගන්නවා. ඉතින් මේ සෙන්ටිමීටර් 12 විසිල් බෝඩ් එකට මම ගාන ගත්තේ මෙන්න මේකෙන් සම්පූර්ණයෙන්ම අපිට තනි වෙසක් කොටුවක් හදන්න පුළුවන් විසිල් බෝඩ් එක පමණක් භාවිතා කරලා. තව විසිල් බෝඩ් ඕනේ නැහැ. ඊට පස්සේ අඟලක් වගේ දිග වාසියක් මේ විදිහට අපි ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඒ වගේ වාසි හතරකුත් හතර පැත්තෙන් ඇඳ ගන්නවා. එතකොට මේ අපි මේක ස්ටේපල් කරලා හදන වෙසක් කොටුවක් ගම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊටම සරලව හදන්න පුළුවන්. ඉතින් ඔන්න බලා ගන්න මම එක වාසියක් ගැහුවා. ඉතින් මේ වගේ පතරමක් තමයි අපි සම්පූර්ණයෙන්ම කපා ගන්න ඕනේ නැත්තේ. ඉතින් අර සමචතුරස්‍රය ඒ කියන්නේ සෙන්ටිමීටර් 12 12 දිග කොටුව වටේට මෙන්න මේ වගේ අඟලක විතර සයිස් වාසියක් අපි ඇඳ ගන්නවා. ඉතින් ඔන්න බලා ගන්න මම දැන් මේ විදිහට ඇඳලා ඔයාලට දැන් මම මේ කැමරාව උඩිනොත් අල්ලලා පෙන්නවා. ඉතින් මේ වගේ පතරම් අපි 6ක් කපා ගන්න ඕනේ. මොකද අපි අටපට්ටමක් හදන්නේ අටපට්ටමට මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර කොටු ඒ කියන්නේ පතරම් 6ක් ඕනේ. ඔන්න මම දැන් 6ක් මේ විදිහට ඇඳගත්තා. ඊට පස්සේ ඔන්න මම දැන් මේ සමචතුරස්‍රාකාර පතරම මෙන්න මේ වාසියත් එක්කම අහුවෙන්න හරියට මෙන්න මේ විදිහට කතුරකින් කපා ගන්න හොඳට කැපෙන කතුරක් ගන්න. ඉතින් මේ සෙන්ටිමීටර් 12 තමයි හරියටම ගාන විසිල් බෝඩ් එකකින් මේක අටපට්ටම හදනවා. ඉතින් දැන් මම මේ විදිහට වාසිය කපලා ඉවරයි. ඒ වාසිය දැන් අපි මේ නැමුම් 4 ඒ කියන්නේ මේ පතර මේ වාසි 4 මේ විදිහට අපි නමා ගන්නවා. ඇඟිල්ලෙන් හොඳට නමා ගන්නවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක නමලා මේ තියෙන්නේ අපි දැන් කපාගත්තු පතරම මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් මුලින්ම අර වාසි 4 නමා ගන්න. මොකද මේ වාසිය වලට තමයි අපි ස්ටේපල් ගහන්නේ. ස්ටේපල් කරාට පස්සේ තමයි හොඳට වෙසක් කෝඩුව ශවිෂත්මත්ව හයි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් නමා ගන්නවා. ඔයත් මේ විදිහටම ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඔයාට කිසිම මහන්සියක් නැතුව සරලව ඊටාම ලස්සන වෙසක් කෝඩුවක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න මේ විදිහට මම ඉතුරු පහත් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ අපි හදාගත්තු පතරම් 4. අර වාසි 4 තැනින් නමලා හදාගත්තු පතරම් 6. ඊට පස්සේ අපි දැන් මේකේ මොකක් හරි කැටයමක් අඳිනවා. ඉතින් මම බෝකොලයක් අඳින්නේ. බෝකොලේ නම් ලස්සන්ට අර අටපට්ටුවේ පාදට එන්න ඕන හින්දා මෙන්න මේ වගේ 4 මුල්ලක් තියෙනනේ. මුල්ලක කෙලවරට වෙන්න වගේ තමයි බෝකොලේ අඳින්නේ. එතකොට ඇඳලා පස්සේ ගානට කැපුවට පස්සේ ලස්සන්ට එනවා. ඉතින් මම ඔන්න බෝකොලයක් ඇඳගත්තා. ඔයාට පුළුවන් මෙතන ධර්ම චක්‍රයක් ඕනෙම දෙයක් ඔයාට මේකේ ඇඳගෙන කතුරෙන් කපා ගන්න ලේසි එකක් ඇඳ ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට බෝකොලයක් ඇඳගත්තා. ඔයාට දැන් පැහැදිලිව මේක පේනවා ඇති කැමරාව උඩින් අල්ලද්දි. ටිකක් අදටම ඇඳගත්තා. ඊට පස්සේ හොඳට කැපෙන බේත් තලයකින් හෝ පේපර් කටර් එකකින් හෝ කතුරකින් මෙන්න මේ විදිහට මේ බෝකොලේ මැද කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ඒකට හේතුව අපි මේකට අලවනවා ලස්සන දිලිසෙන කොලයක් හරි සව් කොලයක් හරි. ඉතින් ඔන්න මම දැන් මේ විදිහට හරියට කපා ගත්තා. කපලා මේකේ ඇතුල් පැත්ත හරවනවා. ඇතුල් පැත්තෙන් තමයි අපි දැන් මේකට අලවන්නේ අර ලස්සනට කපාගත්තු සව් කොල කෑල්ල. ඉතින් මම රතු පාට සව් කොලයක් තමයි මේකට ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 6ක් තියෙනවා. ඒ 6ේ 4ක් බෝකොල තියෙනවා. යට දෙක රවුන්ඩ් දෙකක් තියෙනවා. ඒ රවුන්ඩ් දෙක තමයි උඩින් අපි එකක් බල්බ් එක දානවා. අනික තමයි යටින් එළිය බිමට පාතට වැටෙන්න තියෙනවා. ඒ හින්දා උඩ රවුමයි යට රවුමයි විතරක් රවුම් විදිහට කපා ගන්න මේ හතරස් කොටු දෙක හතර පැත්තේ තියෙන ඒවා විතරයි අපි කැටයම කපා ගන්නෙ. ඉතින් ඔයාලට තේරෙයි බල්බ් එක අපි කොහොමද උඩින් දාන්න එපා වරයක් ඇදලා ඒ හින්දා තමයි ඒ විදිහට කපලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මම මේකේ යටි පැත්තේ මෙන්න මේ වගේ සවුකොලයක් කරන් ගම් ටිකක් ගාලා අලව ගන්නවා. ඉතින් මේ සවුකොලේ පිළිවෙලට කපන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව මේක වෙසක් කොඩුව ඇතුළෙන් තියෙන්නේ එළියට පේන පැත්ත නෙමෙයි. ඒ හින්දා හොඳට ගම් ටිකක් ගාලා මෙන්න මේ විදිහට සවුකොලේ ඔයා අලව ගන්න. ඉතින් මම දැන් මෙතන ඔයාලට අලවලම් පෙන්නන්නම්. ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. ඉතින් මේකට තවල් ලස්සනයි අර දිලිසෙන තෙල් කඩදාසි වගේ එකක් ගත්තා නම් මම සාමාන්‍ය සවුකොලයක් තමයි ගත්තේ. මොකද ඒ වගේ සවුකොලයක් හැමෝටම හොයාගන්න පහසු හින්දා. ඉතින් මෙන්න මේ විදිහට ඒක ඇලෙව්වට පස්සේ මම අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මෙන්න එළියට පේන විදිය. ඉතින් එතකොට අර ඇතුලේ තියෙන කැත පේන්නේ නැහැ. මොකද මේක අනිත් පැත්තට ඇතුල් පැත්තේ තමයි අපි සව් කඩදාසි අලව ගත්තේ. අන්න ඒ විදිහට ඉතුරු තුනෙත් ඒ කියන්නේ සම්පූර්ණ 4ක් මේ විදිහට අපි අලව ගන්නවා. ඉතින් අර අන්තිම උඩටයි යටටයි තියෙන රවුන්ඩ් දෙකේ මොකුත් අලව ගන්න. ඒකට හේතුව එතනින් එකක් පැත්තක් උඩින් බල්බ් එක දානවා. අනිත් පැත්තේ යටට ආලෝකය වැටෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 12 දිග ත්‍රිකෝණාකාර කොටස් අපි 8ක් ගහ ගන්නවා. ඉතින් මම මෙන්න බලන්න ඒ කියන්නේ සෙන්ටිමීටර් 12 12 ඒ කියන්නේ පාද තුනම සමාන දිගකින් සෙන්ටිමීටර් 12න් යුක්ත ත්‍රිකෝණයක් ගහගත්තා. ඒ ත්‍රිකෝණෙත් අපි මේ විදිහට වාසි තුනකුත් ඇඳගත්තා. අර කලින් අටපට්ටමේ වගේම අටපට්ටමේ වාසි 4යි ත්‍රිකෝණේ පැති 3යි හින්දා වාසි 3යි. ඒකත් ඇඳගෙන ඒකත් අර විදිහට නමා ගන්නවා. නමලා එව්ව 8ක් අපි කපා ගන්නවා. ඉතින් මේ තියෙන මේ විදිහට මම ඇඳගත්තු පතරම් 8ක් මේකත් මම අර සමචතුරස්‍රාකාර කපපු විදිහටම මේ ටිකත් කපා ගන්නවා. කපලා
අපි දැන් 8ක් හදා ගන්නවා අර වාසිතනින් නමලා. ඉතින් මේ තියෙන මේ ත්‍රිකෝණාකාර හදාගත්තු 8. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ අර සමචතුරස්‍ර 6යි මේ ත්‍රිකෝණ 8යි එකතු කරලා අටපට්ටම හරියට හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මුලින්ම යටපැත්ත. යටපැත්තරත් අපි මේ වගේ හිස් රවුමන්නේ තියෙන්නේ. ඊට පස්සේ මේ වාසි හතරට මේ වගේ ත්‍රිකෝණ හතරක් තියෙනවා. මේ ත්‍රිකෝණ හතර හොඳට ස්ටේපල් කරගන්න ඕනේ. ඉතින් මම පොඩි ස්ටේපල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒකට ගොඩක් ලේසි. ලොකු ස්ටේපල් එකක් වුණත් කමන්නේ. හැබැයි පොඩි ස්ටේපල් එකෙන් මේක හදන්න ලේසි. ඉතින් මේ විදිහට තියලා හොඳට ස්ටේපර් දෙකක් මම ගහ ගන්නවා කොන් දෙකෙන්. ඉතින් දෙකක් හොඳටම ඇති. හොඳට ශක්තිමත්ව මේක සෙට් වෙනවා. ඉතින් මේක වැඩට යන කෙනෙක්ට උනත් ඉස්කෝලේ එක ළමයෙක්ට උනත් ටක් ගාලා ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් මේකේ හරියටම හතර පැත්තෙම මේ විදිහට ගහ ගන්නවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මම ස්ටේපර් හතරක් ගැහුවා. ඊට පස්සේ දැන් මෙතන මේකට හැදෙනවනේ මේ ත්‍රිකෝණ වගේ වන්නේ එව්වට මෙන්න මේ වගේ පතුරම ඒ කියන්නේ සමචතුරස්‍රාකාර බෝකොලේ තියෙන පතුරම තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මම අර බෝකොලේ වගේ එක උල යටට වගේ වෙන්න අර මුල්ලකට අහු වෙන්න කපුව එකේ වාසිය. එතකොට ලස්සනට පාත පැත්තට බෝකොලේ උල පැත්ත පිහිටනවා. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට ස්ටේපර් කරගන්න තියෙන්නේ. ඊටාම සරලයි මේක. මම එකයි කිව්වට ඉක්මනට මේක හදාගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒකට ස්ටේපර් කරගන්න තියෙන්නේ. ස්ටේපල් කරගත්තට පස්සේ ඒ හතර පැත්තෙම මෙන්න මේ අර සමචතුරස්‍රාකාර කොටස් හතර තියලා ගාන්ටුවට ස්ටේපල් කරගත්තට පස්සේ ඉක්මනට වෙසක් කොඩුව හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ තියෙන මගේ අවසන් අදියරේ වෙසක් කොඩුව. ඉතින් අපි බලමු ඊටු ටිකක් මේක සෙට් කරාට පස්සේ මේ තියෙන උඩින් තියෙන පෙනුම ඔන්න දැන් මම උඩින් අර තියෙන රවුමත් වහනවා. ඔන්න වැහුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම අපේ වෙසක් කොඩුව හදලා ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට රැලි දාන්න විතරයි. ඉතින් ඔන්න මම දැන් මෙන්න මේ වගේ උඩිනොත් තියෙන අර ත්‍රිකෝණ ටිකයි රවුමයි තියලා ඔන්න ස්ටේපල් කරගත්තා. දැන් අපිට සම්පූර්ණයෙන්ම රැලි නැති කොඩුව බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේකට තියෙන රැලි දාන්න මම දැන් රැලි දාලත් ඔයාලට මේකේ අවසන් පෙනුම කොහොමද කියලා පෙන්නන්න. ඉතින් මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වන්නේ අපේ වැඩ අවසන් වුණු විසිල් බෝඩ් එකකින් පමණක් හදපු ලස්සන වෙසක් කොඩුව. ඉතින් මේක ඔයාලට සරලවම හදන්න පුළුවන්. ගොඩක් ගම් යන්නේ නැහැ. ස්ටේපර් එකක් තිබ්බනම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන්. එහෙනම් channel එක subscribe කරලා notification button එක all දාගන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෙමු.